හායි කොහමද ඉතින් ඔයාලට? ඔයාලා පරිස්සමෙන් සතුටින් ඇති කියලා මං හිතනවා. ඉස්සරෝම මං කියන්නම්. දැන් අවුරුදු නම් ඉවරයි. හැබැයි තාම අප්‍රේල් මාසෙ ඉවර නෑනේ. ඒ හින්දා ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ නව වසරක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා දැන් හිතනවා ඇති මේ වාහනයක් ඇතුළට වෙලා අපි කොහෙද යන්නේ කියලා. අපි එයාපෝට් යන ගමන් තමයි මේ ඉන්නේ. අපි යන අතරමඟ අපිට බයිසිකල් රේසයක් හම්බුණා. හැබැයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ බයික් ටික යනවා විතරයි. මොකද බයිසිකල් ටිකෙන් ටිකක් පරක්කු වුණා. ඉතින් මට බයිසිකල් ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ආච්චි සීයයි අම්මයි මමයි මල්ලි එතකොට අපේ මාමයි නැන්දයි විතරයි අපි මේ ගමනේ යන්නේ. අද රට යන්න ඉන්නේ නම් අපේ මාමා. හැබැයි අපිට ලොකු දුකක් නෑ. මොකද එයා නිතරම ලංකාවට එන කෙනෙක්. එයා ගිහිල්ලා ආයෙ ලංකාවට එනවා. ආයෙක්මන්ට ආයෙ යනවා. ආයෙක්මන්ට ආයෙ එනවා. එහෙමයි. ඉතින් ඒ හින්දා අපිට ගොඩක් ලොකු දුකක් නෑ. හැබැයි සිංහල අලුත් අවුරුද්දට එයා අපිත් එක්ක හිටියේ සෑහෙන ලොකු කාලෙකට පස්සේ. අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති ලංකාවේ ගොඩක් හයිවේ තියෙනවා. ඒ වුණාට ලංකාවේ තියෙන ලස්සනම හයිවේ එක මොකක්ද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ තමයි කුරුණෑගල තියෙන හයිවේ එක. ඉතින් අපි දැන් මේ යන්නේ ලංකාවේ ලස්සනම හයිවේ.
අපි දැන් ඉන්නේ එයාපෝට් එක ළඟ. අපි දැන් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දවල්ට කෑම ගෙදරින් හදාගෙන ආවා. ඉතින් අපි කෑම කාලා එහෙම මාමට ඇතුළට යන්න වෙලාව වෙනකම් පොඩ්ඩක් නිදහසේ ඉඳගෙන හිටියා. ඇත්තටම එයාපෝට් එක කියන්නේ හරි පුදුම තැනක්. මොකද අපිට දුක සතුට කියන දෙකම එකම තැනකින් දකින්න පුළුවන් තැනක් තමයි මේ. අපි හැමෝටම එක එක විදිහේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒ ප්‍රශ්න වලට අපිට මූණ දෙන්නම වෙනවා. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න සමහර විට අපිට අපේ ළඟින්ම ඉන්න අයගෙන් ටිකක් දුරකට යන්න වෙන අවස්ථාත් තියෙනවා. හැබැයි අපි එම ටිකට් කාලයක් කියලා ගින් ඈත් වෙලා හිටියට අපිට හැමදාම ප්‍රශ්න තියෙන්නේ නෑනේ. ඒ ප්‍රශ්න අපි විසඳුණු දවසක ආයෙත් සතුට අරන් තමන්ගේ කියන අය ළඟට වෙලා අපිට සතුටින් ඉන්න පුළුවන් කාලෙකුත් එනවා. ඉතින් ඒ වගේ තැනක් තමා මේ එයාපෝට් එක කියන්නේ. දුක සතුට කියන දේ දෙපැත්තක තියෙන තැනක්. ඉතින් හරි පුදුම තැනක්. මාමට ඇතුළට යන්න තිබ්බ වෙලාව දැන් හරි. ඉතින් අපි එයාව අරලින්නයි යන්නේ. කොච්චර කොහොම කිව්වත් මෙතනින් ඇතුළට ගියාම දැනෙන හැඟීම ඒක කියන්න තේරෙන්නේ නෑ. ඒක විඳලා තියෙන අය දන්නවා ඇති. ඉතින් මාමාව ඒ විදිහට ඇතුළට දාලා අපි දැන් මේ ආපහු යන ගමන් තමයි ඉන්නේ එළියට. ඉතින් අපි දැන් මේ ආපහු ගෙදර යන්න තමා හදන්නේ.
අපිට යන ගමන් ට්‍රේන් එකකුත් බලන්න හම්බුණා. ඉතින් අද බ්ලොග් එක මම මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.